අදත් මගේ YouTube channel එකට ඔයාලා හැම දෙනෙක්ම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම යසිරු ඩිල්ෂාන් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට වැදගත්ම වෙන AI tools 5ක් ගැන. ඉතින් AI කියන්නේ මේ වෙද්දි ලෝකේ තියෙන හැම ෆීල්ඩ් එකකම වගේ යූස් වෙන ටෙක්නොලොජි එකක්. ඉතින් ඒකත් එක්ක මේක এডুকেෂන් වලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙද්දි ලංකාවේ වුණත් සෑහෙන කට්ටියක් AI පාවිච්චි කරලා ඉගෙන ගන්නවා. ඉතින් AI tools මෙන්න මේ ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක අරන් ඉන්නේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා O level A level එහෙම නැත්නම් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට වැදගත්ම වෙන AI tools 5ක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපි තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලාම පටන් ගන්න. ඒක මගේ වීඩියෝ එක YouTube algorithm එකෙන් උඩට අරන් යන්න උදව්වක් වෙයි. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ DeepSeek කියන මෙන්න මේ AI assistant ගැන. ඉතින් අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ ChatGPT කියන AI assistant. ඉතින් ඒකත් එක්ක බලද්දි මෙන්න මේ DeepSeek කියන්නේ සෑහෙන ලිමිටේෂන් අඩු AI tool එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේකේ අපිට images එහෙම අප්ලෝඩ් කරද්දී ChatGPT ට වඩා ලොකු range එක limit එකක් බලා ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මට නම් මේකේ limit එක pass වුනේ නැහැ. මම මේක පාවිච්චි කරන කාලය ඇතුළත කොහොම වුණත් මේකෙන් ගොඩක් advanced විදියට mathematics equation එහෙම solve කරගන්න පුළුවන්. ඒ වගේම මේවා clearly step by step පැහැදිලි කරලා දෙනවා. අපි සාමාන්‍යයෙන් පොතක ලියනවා වගේ මෙයා ලස්සනට මේවා පැහැදිලි කරලා දෙනවා. මේක ඇත්තටම මාරම ක්ලියර්. ඉතින් අන්න ඒකින් හින්දා මම DeepSeek වැඩියෙන්ම පාවිච්චි කරනවා. මේ math සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන විසඳුම් ගන්න. ඒ වගේම මේක programming සම්බන්ධවත් හොඳට වැඩ කරනවා. ඉතින් මම මේකේ programming වැඩ ටිකක් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරගන්න DeepSeek කියන්නේ සෑහෙන්නම හොඳ AI assistant කෙනෙක්. ඉතින් මේකේ තියෙන අවුල් ගැන ගත්තොත් මේකේ අප්ඩේට් නැහැ ලේක ලොකුවට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුත්ම ඩීටේල්ස් වලට අප්ඩේට් නැහැ මෙයා. හැබැයි මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑමින් සහ මැතමැටික්ස් ප්‍රශ්න වලට හරිම සාර්ථක විදිහට මෙයා උත්තර දෙනවා. ඉතින් අන්න ඒකෙන් හින්දා මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට සෑහෙන්නම රෙකමන්ඩ් කරන AI assistant කෙනෙක් තමයි මෙන්න මේ DeepSeek කියන්නේ. මොකද මේකෙන් අලුත්ම අප්ඩේට් නැතත් මේකේ තියෙන දේවල් ටිකෙන් සෑහෙන්න වැඩක් ගන්න පුළුවන්. ඉතින් ChatGPT එකකින් ගත්තොත් මේකේ තියෙන වාසිය තමයි මේකේ සෑහෙන්නම හොඳ ලිමිට් එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඉමේජස් එහෙම අප්ලෝඩ් කරලා අපිට ඒවා එක්ස්ට්‍රැක්ට් කරගෙන දැන් මම පේපර් පිටින් මේකට දාලා තියෙනවා. ඒ විදිහට මට සාර්ථකව මේකෙන් උත්තර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට සමහරට මතක ඇති DeepSeek ආපු කාලේ මේක සෑහෙන්න hype වුණා. මේක චයිනා වල ඩෙවලොප් කරපු AI tool එකක්. ඉතින් ඔයාලා මේක use කරලා බලන්න අනිවාර්යෙන් use කරන කට්ටිය ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ experience එක මොන වගේද කියලා. ඉතින් ඊට පස්සේ අපි කතා කරන්නේ Grok AI කියන මෙන්න මේ tool එක ගැන. ඉතින් මේකත් සෑහෙන්න මොකද DeepSeek වගේම සමතනක වගේ තියන්න පුළුවන් AI tool එකක්. ඉතින් ඒකින් තමයි මම මේකත් අරන් ආවේ. ඔයාලට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ දෙකම use කරනවා මගේ වැඩවලට. ඉතින් මේක සෑහෙන දුරට DeepSeek එක වගේම performance එකක් තමයි දෙන්නේ. අලුත්ම අප්ඩේට් නැති වුණාට මේකේ තියෙන දේවල් වලින් අපිට සෑහෙන clear explanation එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට maths equation solve කරද්දී වගේ ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ මම දාලා තියෙනවා මෙන්න මේ image තමයි මම ගොඩක් වෙලාට මේකට අප්ලෝඩ් කරන්නේ. මොකද ඒක මට ලේසි හින්දා. ඉතින් ඔයාලටත් පුළුවන් පොඩ්ඩක් මේක try කරලා බලන්න. ඔයාලට පේනවා ඇති equation එහෙම ලස්සනට. ඔයාලට පේනවා ඇති DeepSeek වගේම output එකකට මෙන්න මේ වගේ අතින් ලියන විදිහටම මේ කට්ටිය equation solve කරලා දෙනවා. ඉතින් ඒවා clearly step by step පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම සෑහෙන හොඳ tool එකක්. මේක මගේ room එකේ ඉන්න තව යාළුවෙක් පාවිච්චි කරනවා දැකලා තමයි මටත් මේක ගැන idea එක ආවේ. කොහොම වුණත් මම DeepSeek තරම් මේක පාවිච්චි කරලා නැහැ. මේක පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ experience එක මොන වගේද කියලා. ඉතින් ඒ වගේම මේක image generation පහසුකමක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. DeepSeek එකේ නම් image generation එච්චරම set නැහැ. හැබැයි මට මෙන්න මේක නම් test කරන්න බැරි වුණා image generation මොන වගේද කියලා. ඉතින් මෙතන තියෙන sample output නම් සෑහෙන හොඳයි. කොහොම වුණත් ඔයාලා මේක use කරනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ වීඩියෝ එකෙන් කරන්නේ මෙන්න මේ වගේ AI tool තියෙනවා කියලා ඔයාලට introduce කරන්න විතරයි. කොහොම වුණත් මේක සෑහෙන්න මම දැක්කා ගොඩක් වෙබ්සයිට් වල තියෙන මේක සෑහෙන්න හොඳ රේටින් එකක් තියෙන AI tool එකක්. ඔයාලා පාවිච්චි කරලා බලන්න. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ notebook LM කියන මෙන්න මේ Google ලගේම
ටූල් එකක් ගැන. ඉතින් මේ ටූල් එකේ තියෙන ප්‍රධානම වැදගත්කම තමයි අපිට දෙන ඩොකියුමන්ට් එකක් සමරයිස් කරලා දෙනවා මෙන්න මෙයා. ඉතින් නෝට්බුක් එකෙන් කියන වචනේ මාට පොඩ්ඩක් තේරෙනවාද අයිඩියා එක. ඉතින් මේක ක්‍රියේට් නියු ගිහිල්ලා ඔයාගේ PDF ෆයිල්ස් ඕනි තරම් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඕනි තරම් කියන්නේ ලිමිට් එකක් ඇති. හැබැයි මගේ නම් ලිමිට් එක රීච් වුනේ නැහැ. කොහොම හරි මම PDF 12ක් විතර එකපාර අප්ලෝඩ් කළා. ඒ 12ම සමරි කරන් තියෙනවා. එන්සෙමිස්ට් එක්සෑම් එක කාලේ මුළු මොඩියුල් එකම අප්ලෝඩ් කළා මේකට. ඉතින් මම මේ අප්ලෝඩ් කරපු එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ පැත්තෙන් මම අප්ලෝඩ් කරපු PDF ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක අපිට සමරයිස් කරලා දෙනවා මයින්ඩ් මැප් එකක් ගහලා මෙන්න මේ අයිකන් එක ක්ලික් කරලා. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ ටිකක් කළා ප්‍රොසෙස් වුණාට පස්සේ අපිට සම්පූර්ණ මයින්ඩ් මැප් එකක් ගහලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ මම එහෙම ගත්ත මයින්ඩ් මැප් එකක් කලින්. ඉතින් මම මේක ඕපන් කරන්නම් ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මුළු මොඩියුල් එකම සම්පූර්ණයෙන්ම සමරයිස් වෙලා තියෙනවා. ඉතින් මේ වාස්සේ තියෙන සබ් කැටගරිස් එහෙම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ගැන විස්තර අපිට මේ විදිහට තියෙනවා. ඉතින් මේක එකපාරක් ක්ලික් කරපුවාන් පස්සේ Gemini AI එක හරහා මේ වගේ තව වැඩි විස්තර අරන් දෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මෙන්න මේ AI tool එක හැඩගැහිලා තියෙන්නේ. ඉතින් මේක සෑහෙන්නම වටින tool එකක් exam කාලෙට. ඉතින් exam කාලෙට තමයි ගොඩක් වෙලාට මේක පාවිච්චි වෙන්නේ. ඇත්තටම මට මේ tool එකේ නමත් අමතක වෙලා තිබ්බේ. එච්චරටම අමතකයි. මේක exam කාලෙට තමයි මතක් කරගන්න ඕනි. ඉතින් ඔයාලා මේ tool එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ හැම tool එකකම links මම අනිවාර්යෙන්ම වීඩියෝ description එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් ගිහිල්ලා මේ tools පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක අනිවාර්යෙන්ම recommend කරනවා use කරලම බලන්න කියලා. මොකද මේකේ සෑහෙන features ටිකක් තියෙනවා. මම මේ හැම දෙයක් ගැනම ඔයාලට කියන්න යන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ audio overview කියලා එකක් තියෙනවා. මේ audio overview කියන ක්ලික් කරාට පස්සේ මේ මුළු PDF 12ටම අදාළව පොඩ්කාස්ට් එකක් වගේ එකක් හැදිලා ඒ පොඩ්කාස්ට් එක අපිට අහන්න ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා කොහේ හරි බස් එකක වගේ යන ගමන් නම් ඔයා ගෙදර යන ගමන් නම් පැය දෙක තුනක් ගෙදර යන්න තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න ඔයාගේ පොඩ්කාස්ට් එකක් අහගෙන. ඉතින් ඇත්තට මේ පොඩ්කාස්ට් එක සෑහෙන්න හොඳ විදිහට අර ඉමෝෂන්ස් එක්කම මේ කට්ටිය ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඒක අහන් ඉන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් මේක try කරලා බලන්න කියලා කියනවා. ඒ වගේ මේවායේ මේ AI tool හැම එකම features ගොඩාක් තියෙනවා. මම හැම දෙයක්ම explain කරන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මම සරලවම මේ වගේ tool එකක් තියෙනවා. මේක try කරලා බලන්න කියලා විතරයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් ඔයාලා මේ tool එක අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ මෙන්න මේ Quillbot කියන AI tool එක ගැන. ඉතින් මේ tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් assignments වලට පාවිච්චි කරන්න මේ tool එක. ඒ කියන්නේ අපිට පුළුවන් assignment එක AI detect එකක් පාවිච්චි කරලා මේක කොච්චර AI detect කරලා තියෙනවද කියලා අපිට analyze කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙන්න මේ විදිහට AI වලින් generate කරගත්ත text එකක් දාලා බැලුවා. මේක 100%ක්ම AI කියලා පෙන්නනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් lectures ලට ගිහිල්ලා charter වෙනවට වඩා ඊට කලින් මේ ටෙක්ස්ට් එක AI detectedද කියලා බලා ගන්න. ඉතින් අන්න ඒ වගේ features ටිකක් තියෙනවා. ඒ වගේම grammar check එකක් තියෙනවා. මේකේ මේ mistake තිබ්බොත් ඒවා හරි ගස්සනවා. ඉතින් අන්න ඒ වගේ tool ටිකක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. තව tools තියෙනවා. ඒ වගේම text එකක් summarize කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඔයාලා මේවා අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් මේ වගේ tool එකක් තියෙනවා කියලා විතරයි කියන්නේ කලින් කිව්වත් වගේ. ඉතින් මෙන්න මේ Quillbot කියන එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකට alternative එකක් විදිහට අපිට Zero GPT වගේ වෙබ්සයිට් පාවිච්චි කරන්න පුළුවන්. සහ තවත් alternatives තියෙනවා ඇති. එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අනිත් හැමෝටම දැනගන්න. ඉතින් මං ඊළඟට අරන් යන tool එක තමයි Perplexity AI කියන AI tool එක ගැන. ඉතින් මේ tool එක වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ academic වැඩවලට. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේකෙන් research එකක් එහෙම කරන්න. ඔයාලට පේනවා ඇති මෙතන home එක යටතේ finance, travel, academic, sport කියලා categories 4ක් තියෙනවා. ඉතින් මේක academic කියන එකට ගියාට පස්සේ අපිට academic දේවල් තමයි වැඩියෙන්ම ගන්න හම්බෙන්නේ. ඉතින් අපිට මේකෙන් රිසර්ච් වලට සෑහෙන උදව් ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මම මේ ගැන හොයලා බලද්දි සෑහෙන හොඳ රිවිව්ස් තිබ්බා. මේක රිසර්ච් වලට සෑහෙන හොඳයි, ඇකඩමික් වැඩ වලට හොඳයි වගේ දේවල්. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. ඉතින් මේකේ තොරතුරු සෑහෙන දුරට අප්ඩේට්. මේකේ මොකක් හරි දෙයක් සර්ච් කරද්දි මෙයා ඉන්ටර්නෙට් එක හරහා ලබා ගන්න තොරතුරු සහ මෙයාගෙම AI එකෙන් ප්‍රොසෙස් කරලා තමයි මේ අපිට තොරතුරු ලබා දෙන්නේ. ඉතින් අන්න ඒකින්ද මේ වගේ තියෙන තොරතුරු සෑහෙන අප්ඩේටඩ්. ඉතින් ඔයාලට රිසර්ච් එකට වගේ නම් සෑහෙන මොන වැඩක් ගන්න පුළුවන් tool එකක් තමයි මෙන්න මේ Perplexity AI කියලා කියන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. link එක description එකේ.
ඉතින් අද මේ වීඩියෝ ගැන මොකද හිතෙන්නේ අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මීට අමතරව ඔයා පාවිච්චි කරන වැදගත් AI tools තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න අනිත් කට්ටියට දැනගන්න. එහෙනම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට එන්න තියෙනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.